ඔබ අහලා ඇති අර කාලි යක්ෂණියගේ කතාව ආත්ම 500ක සංසාර වෛරයක් කියන. ආත්මෙන් ආත්මෙ දිගට සසර වෛර හැටියට දිගට සංසාරය යනවා. ඒ සංසාර වෛර හැටියට සමහර වෙලාවට පුංචි දෙයක් වෙන්න පුළුවන්. නොසිතන විදිහට විශාල සංසාර වෛරයක් බවට පත් වෙන්න පුළුවන්. ඔය කාලි යක්ෂණියගේ කතාව අපි නොසිතන සමහර දේවල්. ඒකේ සඳහන් වෙන්නේ බුදුහාඳුරු පහළ වෙන්න බොහෝ කාලයකට පෙර. ඒ කාලේ අම්මා තාත්තා දෙන්නටම හිටියා එකම දුවක්. මේ දරුවා දුවෙක් දැන් චුට්ටක් ලොකු මහත් වෙලා වඩාගෙන යන්න පුළුවන් වයස එනකොට අම්මා තාත්තා කල්පනා කරා අපි ඥාතීන් බලන්න දරුවා වඩාගෙන දුව එක්කන් යන් කියලා ඈත ගමනක් යන්න පිටත් වුණා. දැන් දරුවත් වඩාගෙන අම්මා තාත්තා ඈත අරගෙන යනකොට ඉතින් මාරුවට වඩාගෙන යනවා ටිකක් බීමින් අල්ලගෙන යනවා ඔහොම එක් කරගෙන යනකොට පාරක් අයිනේ තියෙනවා කැස්බෑ බිත්තර වගේ. ඒ කාලේ කලාතුරකින් තමයි එහෙම මිනිස්සුන්ට වෙළඳ පොලේ තියෙන්නේ. ඒ කාලේ මිනිස්සු අතර විශ්වාසයක් තිබුණා මේ කැස්බෑ බිත්තර බොහෝම ගුණයි දරුවන්ට වටිනවා. මේක බොහොම පෝෂණින් යුක්තයි කියලා. මේ අම්මා තාත්තා කල්පනා කරානේ අපේ දරුවට කොච්චර හෙව්වද මේ කැස්බෑ බිත්තර ටික. මේ බිත්තර ටිකක් තියෙනවා මේ ඔක්කොම ගමු කියලා අර කැස්බෑ බිත්තර තිබ්බ ටික ඔක්කොම ගත්තා. අරගෙන දැන් මේ බිත්තර ටිකත් අරගෙන ගෙදර ගෙනහල්ලා දැන් ළමයාට දවස ගානේ එක එක හදලා දෙනවා. දැන් අර දරුවා මේ බිත්තර වලට ඒ රසයට ආසාව ඇති වුණා. දැන් පොඩි දරුවෝ ඉන්නවනේ මේ වගේ සමහරලාට රසයක් ඇති වුණාට පස්සේ ඒව නැතුව කැම ටිකක් කවා ගන්න බෑ. දැන් මේ ළමයා බිත්තර වලට පුදුම ආසාවක්. අර කැස්බෑ බිත්තර ටික සතියක් දෙකක් යනකොට ඉවර වුණා. දැන් ළමයා කෑම කන්නේ නැහැ. කෑම ටික කවන්න ගියාම මට එපා කියනවා. අරව නැත්නම් එපා කියනවා. දැන් බිත්තර තමයි ඉල්ලන්නේ. අම්මා තාත්තා කල්පනා කරා මේ ළමයා යසාගේට මොනවා හරි කවා ගන්න පුළුවන් ළමයාට. අපි මේ බිත්තරයක් දීලා කරගත්තදී දැන් කෑම ටිකක් කවා ගන්න විදිහක් නැහැ. දැන් කල්පනා කරා මොකද දැන් මේ දරුවට කරන්නේ. ඔහොම ඉන්නකොට කල්පනා වුණා දැන් කැස්බෑ හොයන්නත් නැහැ මොකද කැස්බෑවෙක් ගෙදර ගෙනලා හදන්නේ. ඊට පස්සේ මතක් වුණා බිත්තරනේ බිත්තර දාන කිකිලියක් ගේමු කියලා. දැන් ඈත ගිහිල්ලා හොයාගෙන ආව විකුණන තැනකින් කිකිලියක් ගෙනාව ගෙදර. දැන් හදන්න. දැන් ඔන්න ගෙදර කිකිලියක් ඇති කරනවා. මේ කිකිලි දාන බිත්තරේ දරුවට හදලා දෙනවා. දැන් ළමයා කොච්චර බිත්තර වලට ආසාව පෙරේතකම ඇති වුණාද කියන්නේ කිකිලි බිත්තර දානකන් ළමයා වාඩිලා ඉන්නවා එතන. බිත්තරේ වැටෙනකොට මත දාලා අරගෙන අම්මට ගෙනත් දෙනවා අම්මේ මේක හදලා දෙන්න කියලා. දැන් අපි කවදාවත් නොසිතන දෙයක් මේ. අපි හිතන්නේ සත්තු වෛර බඳිනවා කියලා. අර කිකිලි වෛර බැඳා මේ දරුවට. එතනින් තමයි වෛර පටන් ගත්තේ. තමන්ගේ පැටව කනවා. ඒ කියන්නේ කිකිලි බිත්තර දාන්නේ කාටවත් කන්න නෙමෙයි. ඒ තමන්ගේ පැටියා. මේ දරුවා මගේ පැටව කනවා කියලා අර පුංචි දරුවට කිකිලි වෛර බැඳා. එහෙම කාලයක් ගිහිල්ලා කිකිලි වෛර බැඳලා ඒ කිකිලි මරණයටපත් වෙලා ඒ ගෙදරම පූසියක් වෙලා උපදිනවා. අර දරුවා පුංචි වයසේම අසනීපයක් හැදිලා මැරිලා කිකිලියක් වෙලා ඉපදුනා කියන ඒ ගෙදර. ඔන්න දෙවෙනි ආත්මයට එනකොට දැන් කිකිලි දාන බිත්තරේ අර පූසි කාලය යනවා. ඒ වෛරය යන්නේ ඒ විදිහට. මෙහෙම යනකොට දැන් කිකිලිට අර පූසි ගැන වෛරය උපදිනවා. දැන් කිකිලි මරණයටපත් වෙලා කොටි දෙනක් වෙලා ඉපදුනා ඊළඟ ආත්මෙ. තුන්වෙනි ආත්මෙ. අර පූසි මරණයටපත් වෙලා මුව දෙනක් වෙලා උපදින. දැන් මුව දෙන දාන පැටියා කොටි දෙන ඇවිල්ලා කාලය යනවා. ඔය විදිහට දිගට ආත්ම 500ක සංසාර වෛරයක් ආව කියනවා දරුවෝ කන පැටව කන වෛරයක්. කොහොම ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ දා පහළ වෙන කාලේ එනකොට එක්කෙනෙක් යක්ෂණියක්. බොහෝම දරුණු යක්ෂණියෙක් වෙලා එක්කෙනෙක් වෛර බැඳගත්ත කෙනෙක් ඉපදිලා. අනිත් කෙනා මනුස්ස ලෝකේ ඉපදුනා කාන්තාව. දැන් පලිගන්න සංසාර වෛරය ආවේ පුද්ගලයාගෙන් නෙමෙයි පලිගන්නේ දරුවන්ගේ පැටවුන්ගේ. බිත්තර කන පැටව කන වෛරයක් තිබ්බේ. දැන් අර යක්ෂණී දින ගැන බලාගෙන හිටියා. හරි උඹට දරුවෙක් ලැබියන්කෝ කියලා බලාගෙන හිටියා. දැන් තරුණ වයස ආව විවාහ වුණා. ඔන්න දරුවෙක් ලැබෙන්න ඉන්නවා. දැන් යක්ෂණී දින ගැන ඉන්නවා දරුවා ලැබෙනකම්. දරුවා බිහි වෙච්ච දවසේම යක්ෂණී වෙස්සලාගෙන ගෙදරට ආවා. ඇවිල්ලා ඥාති නැගණියක් වගේ වෙස්සලාගෙන ගෙදරට ආවා. නියක්කේ දරුවෙක් ලැබෙන්න හිටියා කියලා දැනගත්තා. මම මේ ආරංචියටයි ආවේ පොඩි එකා කෝ බලන්න කියලා දරුවා ඉල්ලගත්තා. දැන් ළමයා හුරතල් කර වගේ අතේ තියාගෙන හිටියා. අම්මා තාත්තා එහාට මෙහාට වෙනකන් ඉඳලා බැලින්නම් ලේ පෙරා දරුවා කනවා. ඒ වෙලාවේ අර අම්මා එහෙම සිහි නැතුව වැටුණා. අනේ මගේ දරුවා කියලා යක්ෂණී ළමයා කාලා පැනලා ගියා. ඔය වගේ දෙවනි වතාවේ දෙවනි දරුවත් ඇවිල්ලා යක්ෂණී කාලා යනවා. ඔහොම ඉන්නකොට දෙවනි දරුවත් කාලා ගියාට පස්සේ වෛශ්‍රවණ දෙවියන්ගෙන් දඬුවමක් ලැබෙනවා. අනෝතත්ත විලෙන් වතුර අදින්න ඕන. ඒක තමයි දඬුවම. අවුරුදු ගානක දඬුවමක් ලැබුණ යක්ෂණීට. ඒක දෙවියන්ගේ රාජකාරී හැටියට පැවරෙන දේවල්. ඒවා ගොඩක් දේශනාවල් තියෙනවා මේ වගේ කරුණු. දැන් යක්ෂණීට මනුස්ස ලෝකේ දිහා බලන්නවත් මිනිසුන්ගෙන් පරිගන්න වෙලාවක් නැහැ. දෙවියන්ගේ රාජකාරියක් දඬුවමක් දේව දඬුවමක් පැවරිලා. ඔය අතරේ තුන්වෙනි දරුවත් ලැබුණා. දැන් කලින් දරුවෝ දෙන්නම යක්ෂණී කාලා ගියා. මේ අම්මා තාත්තා පුදුම බයෙන් දරුවා ලැබුණාට පස්සේ දරුවා හදාගත්තා. හැබැයි අවුරුද්දක් දෙකක් ගියා යක්ෂණී එන පාටක් නැහැ. දැන් අර බයත් ටික නැති වුණා. ඊට පස්සේ කල්පනා කරා නේ අපේ නෑදෑයන්ටවත් දරුවා පෙන්වෙන්නේ නැහැ. බයට වෙස්සලාගෙන ඇවිල්ලා නෑදෑයෙක් විදිහට එයි කියලා. දැන් නම් යක්ෂණී එන පාටක් නැහැ. අපි දරුවා අරගෙන අපේ නෑදෑයෝ ළඟට යන් කියලා දරුවත් වඩාගෙන දැන් ගමන පිටත් වුණා.
කොහොම යනකොට සවැත් නුවර ජේතවනාරාමේ හරහා තමයි ඔය ළඟින් තමයි පාර තියෙන්නේ. කොහොම යනකොට පොකුණක් තිබ්බා ජේතවනේ අසල පොකුණ. මිනිස්සු නානවා. කල්පනා කරා නෑ දෑගෙද දැන් ගොඩාක් දූවිලි වැදිලා මේ ගොඩක් දුර ඇවිල්ලා දාඩිය දාලා අපි දෙන්න නාගෙනම යන් කියලා. ඊට පස්සේ ඉස්සල්ලා ස්වාමියා කිව්වා මං දරුවා තියාගෙන ඉන්නම් ඔයා නාන්න කියලා. දැන් බිරිඳ නාලා ගොඩට ආවට පස්සේ බිරිඳට දරුවා දීලා ස්වාමියා නානවා. පීන නානවා අම්මා වාඩි වෙලා කිරි දෙනවා දරුවට. එදා තමයි අර යක්ෂණීට වෛශ්‍රවණ දෙවියන්ගේ වරය අවසන් වෙච්ච දවස. අවසන් වෙච්ච ගමන් බැලුවා බලනකොට දරුවෙක් ලැබිලා දරුවට කිරි දෙනවා. දකින්නකොටම අර සංසාර වෛරය ඇති වුණා. පස්සෙන් පන්නගෙන ඇවිල්ලා වෙස්සලා ගන්න තමතකුණා වෛරයත් එක්ක පන්නගෙන එනවා කොණ්ඩේ කඩාගෙන ඈතින් යක්ෂණියෙක් දුවගෙන එනවා. අර අම්මා යක්ෂණියව දකින්නකොටම කෑ ගැහුවා ස්වාමියාට පීනගෙන ඉන්න තරම් වෙලාවක් නැහැ. දරුවා වඩාගෙන දිව්වා දුවනකොට ළඟ ජේතවනේ. එහෙම දිව්වා ජේතවනාරාමයේ ඇතුළට. බුදුරජාණන් වහන්සේ විශාල පිරිසකට දහම් දෙසනවා. දුවගෙන ගිහිල්ලා දරුවා අරගෙන ගිහිල්ලා සිරිපතුල් දෙක ළඟ තිබ්බා. අනේ ස්වාමීනි මගේ දරුවා බේරලා දෙන්න. යක්ෂණියෙක් එනවා මගේ ළමයා කන්න කියලා. ඒ වෙලාවේ පස්සෙන් පන්නගෙන ආපු යක්ෂණීව දෙවියන් ජේතවනේ දොරටුව ළඟ කොටු කරා කියනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා ආනන්දය අර යක්ෂණී ජේතවනේ දොරටුව ළඟ දෙවියන් කොටු කරලා. ඔබ ගිහින් අඬ ගහගෙන ඉන්න කිව්වා ධම්සභා මණ්ඩපේ. අර අම්මා අඬන්න ගත්තා. අනේ ස්වාමීනි මගේ දරුවාට අනතුරක් කරයි. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා බය වෙන්න එපා කිව්වා. දැන් යක්ෂණී එක්කන් ආව ධම්සභා මණ්ඩපේට. බුදුරජාණන් වහන්සේ දකින්නකොටම බිම් බලාගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ද්වේෂයේ වෛරය ආදීනව මතු කරමින් මේ අතීත සංසාර ගමන ආපු වෛරය බුදුරජාණන් වහන්සේ මතු කරලා දේශනා කරමින් දහම් දෙසුවා. බණහලා අවසන් වෙනකොට අර යක්ෂණීගේ වෛරය සංසිඳුණා. තුනුරුවන් ගැන සද්ධාව ඇති වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා කිව්වා ස්වාමීනි අද පටන් මං දිවිහිමියෙන් බුදුන් සරණ යනවා. මං ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝයා සරණ යනවා. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බැලුවා මේ යක්ෂණීගේ වෛරය මෙතනින් අවසానයි. ආයි මෙතනින් එහාට සංසාරේ වෛරය යන්නේ නැහැ. මේ දරුවට ආය අනතුරක් වෙන්නේ නැහැ. අර අම්මට කිව්වා ওই දරුවා බය නැතුව යක්ෂණීගේ අතට දෙන්න කියලා. අම්මා බය වුණා. ඒත් බුදුරජාණන් වහන්සේගේ කීමට දරුවා අතට දුන්නා. යක්ෂණී බොහොම ආදරෙන් දරුවා අතේ තියාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟම දරුවා තියලා වන්දනා කරලා පිටත් වෙලා ගියා. ඕක ධම්මපදයේ සඳහන් වෙනවා ආත්ම 500ක සංසාර වෛරයක් හැටියට ওই කාලී යක්ෂණීගේ කතාව. එතකොට බලන්න අපි නොසිතන දේවල් මේ සත්තු වෛර බඳින මිනිස්සු විතරක් නෙමෙයි. මතක තියාගන්න වෛරයක් ඇති වුනහම ඒවා සංසාර වෛර හැටියට දිගට දිගට සමහර ඒවා යනවා. ඒ සසර වෛරක්කාරයෝ අපිට මුණ ගැහින හැටි හරි පුදුමයි. බොහෝ වෙලාවට බුද්ධ දේශනාවෙත් පෙන්නනවා අපිට මුණ ගැහින අපිට සම්බන්ධතා ඇති වෙන අය අතර වැඩිපුරම එක්ක සංසාරේ අපිට හිතවත්කම නිසා බැඳීම් ඇති වෙච්ච අයයි වෛරය නිසා බැඳීම් ඇති වෙච්ච අය දෙගොල්ලම එනවා පස්සේ. සමහර වෙලාවට කර්ම විපාකයක් මත එනකොට හොයන්න බෑ. බුදුහාඳුරු පෙන්නනවා අසාතං සාත රූපේ. අසාර දේවල් සරු විදිහට වෙස්සලාගෙන අපි ළඟට එනවා. දුක්ඛං සුඛස්ස රූපේන දුක සැපක් හැටියට වෙස්සලාගෙන අපි ළඟට එනවා. පිය රූපේන අප්පිය අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපෙන් වෙස්සලාගෙන Taman ළඟට එනවා. පමත්ත මතිවත්ති ප්‍රමාද වෙච්ච කෙනා ඒවට අහු වෙලා නොමග යනවා කිය.